Hi Unhabs. වැරදුනා. Hi ළමයි. Hi guys. Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝටම මුලින්ම මං සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක මං අවුරුද්දෙන් පස්සේ ගෙනාවු පළවෙනි vlog එක. මං අවුරුද්දටවත් කිසිම vlog එකක් කරේ නෑ මොකද හොඳටම අසනීප වුණා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මං vlog එකක් ගෙනාවා. අපි අවුරුද්ද ඉවර වෙලා දවස් 5කට විතර පස්සේ නාන්න ගියා. ඉතින් මං vlog එකක් කරපු නැති හින්දා මට හිතුණා මම මේකෙන් vlog එකක් කරනවා කියලා. ඉතින් ඔයාලා ඉවර වෙනකම්ම ටිකටම vlog එක බලන්න. බලමු වහින්නත් වගේ කොකිස් අම්මා හංගපු කොකිස් වතුර බෝතලෙම ඉවරයි මෙතන. හරි ඔන්න අපි අපේ ගමන යන්න පටන් ගත්තා. මේ ඇවිල්ලා නුවරඑළිය ප්‍රධාන පාර. නුවරඑළිය පාර ළඟ තමයි අපි ඉන්නේ. පාරෙන් ටිකක් උඩට එන්න ඕනේ. ඉතින් මේ පාරේ ගියාම තවලන්තැන්නෙන් පල්ලෙහාට තියෙන මල්හැව කියන පැත්තට තමයි අපි අද නාන්න යන්නේ. මීට කලින් ගිහින් නෑ. පළවෙනි පාරට යන්නේ. ගිහින් බලමු. ආවට මොකද මේ රැස්ස වගේ සන්ක්‍රීම් දාලා ඒවා දිය වෙලා. ඔබ සන්ස්ක්‍රීම් දිය වෙලා. හරි විනාඩි 20කට විතර පස්සේ අපි නාන්න ආපු තැනට ආවා. බලන්නකො මාරම ලස්සනයි. මම මේ තැන කලින් දැකලා තියෙනවා පාරේ එහාට මෙහාට යනකොට වැඩවලට ඔතනින්. ඒත් මං කවදාවත් ඔතෙන්ට ඇවිත් තිබුණේ නැහැ. ඉතින් දිගටම මගේ vlog එක ඉවර වෙනකම් බලන්නකෝ. අපි නානවද නැද්ද කියලා බලන්නකෝ.
ඉඳලායි මේ නාන්න බෑ. ඊයේ බෙහෙත් අරන් ඉන්නේ උණ හැදිලා හෙම්පිරිසාව හැදිලා වමනේ ගිහිල්ලා මේ අපිට ගෙදරින් නාන්න පර්මිෂන් ඊටත් එක්ක වහිනවා පින්න වැටෙනවා. ගෙනාව ඒවා කණ්ඩ විදියකුත් නැහැ. ඇයි කන්ට? මේ වැස්ස හින්දා. මට නම් කියාගන්න වචන නැහැ. කියපු වෙලාවේ ඉඳන් මට මෙතනින් එන්න ලෝබයි. ඒ තරම් ලස්සනයි මේ පරිසරය. මාරම ලස්සනක්. හරිම නිදහස්. අපේ මල්ලි නම් මේ නාලා මේ අපිට නාන්න පර්මිෂන් නැහැ. අප්පච්චි නාන්න දෙන්නේ නැහැ කිව්වා මට මේ සනීප නැති හින්දා. ඉතින් ඔන්න ඔහොම අපි ගෙනාපු කෑම කාලා අපි කට්ටිය නාන්න ලෑස්ති වුණා. අඬලා අප්පච්චිගෙන් අවසර ගත්ත කොහොම හරි මේ නාන්න කිව්වා අපිට ඔළුව තෙම්ම ගන්න එපා ඇඟ විතරක් හොදන් ඉන්න කිව්වා. කොහෙද ඉතින් අපි ඒව අහන්නේ කොහොම හරි ඉක්මනට මේ අප්පච්චි හැමහා වෙනකන් ඉඳලා අපි වතුරට බැස්සා. බලන්න කිවරෙනකම් ලක් එක. සීතලයි කම්මැලියෙක් එක්කන් ආවේ. එයා ගෙදර ඉද්දිත් නාන්නේ මෙහෙ ඇවිල්ලත් නාන්නේ. අපි මෙයාව නාලා ලොකු පින්කමක් කරගත්තේ අම්මා හැම වෙලේම අඬනවා ගෙදර හිටියත් නාන්නේ කියලා. හරි අපි නාලා ඉවරයි. ඔන්නෝම තමයි අපි නාලා ඉවරුනේ. අප්පච්චි මේ වෙලාවේ අපිට හොඳටම බනිනවා අපි නෑවා කියලා. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ හැමදාම බලනවට. Thank you for watching. Hi Gian. Hi. නාලා ගෙදර යනවා මෙයාලා නෑවිනේ. ලෙඩ තියෙන අපිනේ.